අයිබෝවන් අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ වසභ රජුගේ අප්‍රකට පුත්‍රයෙක් ගැන සඳහන් වෙන ශිලාලේඛනයක්. එතකොට අපි දන්නවා ලම්බකර්ණ පෙළපතේ මේ විශේෂිතම පාලකයෙක් වන ලම්බකර්ණ මේ පරපුර ආරම්භය ගැන අපි කතා කරගෙන යනකොට වැදගත් වෙන පාලකයෙක් තමයි වසභ කියන්නේ. එතකොට වසභ රජුගෙන් පස්සේදී සියසුනටපත් වෙන්නේ ඔහුගේ පුත්‍ර වංකනාසික තිස්ස නම් පාලකයෙක් ගැන තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. හැබැයි වසභගේ තවත් පුතුන් ගැන තවත් ශිලාලේඛන. මොකද වසභගේ ශිලාලේඛන වසභට අදාළ ශිලාලේඛන ලංකාවේ නොයෙක් ස්ථාන වලින් හම්බෙලා තියෙනවා. එතකොට මේකෙදිත් මේ වසභ රජුරුවන්ගේ පුත්‍රයෙක් ගැන සඳහන් වෙනවා. අපි මෙතනදී මේ ශිලාලේඛනය මුලින්ම පෙළ කියවා ඉන්පස්සේ අරුත් විග්‍රහ කිරීමේදී මේ ඓතිහාසික කතන්දරයත් විග්‍රහ කරගමු. මෙතන අපිට බලා ගන්න පුළුවන් සාක්ෂරය මේ තියෙන සාක්ෂරය එක සී කරලා තියෙනවා. ඊට පස්සේ මාක්ෂරය තියෙනවා. මේ දාක්ෂරය කියන්නේ මහ ප්‍රාණ දාක්ෂරය. වාක්ෂරය තියෙනවා, හාක්ෂරය තියෙනවා, බාක්ෂරය තියෙනවා. වගේම මාක්ෂරය, හාක්ෂරය, රාක්ෂරය සහ ජාක්ෂරය. ඒ වගේම හාක්ෂරය, ඒ වගේම මාක්ෂරය රයන්න මේ චූටි ඉරි කැලක් පේනවා ඇති රූ කරලා තියෙනවා. මයන්න, නයන්න සහ කයන්න. හරිද? එතකොට සිමද, වහබ, මහරජ, මනු, මරුමනක, මරු මේ කියන එක මෙතන අපි ගත්තොත් මරුමනක, උතර මේ දෙවෙනි පේළිය අපි ගත්තොත් මේ ඌ අක්ෂරය, මේ තාක්ෂරය, රාක්ෂරය, මාක්ෂරය, ඒ වගේම තමයි මෙතන තියෙන්නේ හාක්ෂරය, රාක්ෂරය මෙතන කැඩිලා ගිහිල්ලා වගේ දෙනවා. නමුත් අපිට මෙතන ජාක්ෂරය බලා ගන්න පුළුවන්. ඊට පස්සේදී මෙතන අක්ෂරය බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පාක්ෂරය මෙතන පූ වෙලා තියෙනවා. ඒ වගේම තාක්ෂරය මෙහින් ගිහින් තී වෙලා තියෙනවා. අපි ගත්තොත් තී කරගෙන තියෙනවා. ඊට පස්සේදී මේ ඌ අක්ෂරය, වාක්ෂරය, රාක්ෂරය, ජාක්ෂරය, නාක්ෂරය, කාක්ෂරය, දාක්ෂරය දී කරලා තියෙනවා. ඊට පස්සේදී ණය අක්ෂරය නේ කරලා තියෙනවා. එතකොට මේ දෙවෙනි පේළිය අපි ගත්තොත් උතර, මහ, රජහ, පුතේ, උව රජ, නක, දිනි. ඊට පස්සේදී උවබි මේ තියෙන ඌ අක්ෂරය. ඊට පස්සේ මේ ලා අක්ෂරය තියෙන්නේ උල්ලා ලී වෙලා වගේ පේනවා ඇති. උලබි, කලි කී අක්ෂර වගේත් බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. කලි, අලි කියන වචනේ මෙතන තියෙන්නේ. මේ මෘතදලා යන මේ අක්ෂරය මේ සම්බන්ධීය අක්ෂරයක් මෙතන ච කියන එක අලිච්ච කියන එක. එතකොට මේ කොටසත් නැවත ගෙවිලා තියෙනවා. කියන්නේ අකුරු හඳුනා ගන්න අමාරු වෙන විදියට. නමුත් මෙතන උපකල්පනයක් කරන්න පුළුවන්. මෙතන ආයි විය කියලා තියෙනවා. එතකොට මේක මම පැහැදිලි කරන්නම්. අද කියලා ආයි මේ සම්බන්ධීය ච අක්ෂරයක් දකින්න තියෙනවා. ඒ වගේම තමයි මෙතන ආක්ෂරය සහ බාක්ෂරය, ඒ වගේම තමයි වී අක්ෂරය, ය අක්ෂරය, ච අක්ෂරය තියෙනවා. එතකොට මේ විය කියන වචනේම විය කියන්නේ වැව කියන එක. එතකොට මෙතනදිත් ආයි සම්බන්ධ කරලා තියෙනවා. එතකොට වියච මේ ගා අක්ෂරය මෙහෙම ගිහිල්ලා තියෙනවා. වාක්ෂරය වී කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඩා අක්ෂරය ගවිඩ විය ආයි වැවක් ගැන ගවිඩ විය කියන වැවත්. ඊට පස්සේදී මෙතන අකුරු ගෙවිලා ගියාට මේ කලින් මේක හම්බුණා. අපිට මේක උපකල්පනය කරන්න පුළුවන් සහ මේ අකුරු ගෙවි ගිය කොටස් අපිට නිවැරදි අභිලේඛනය දකින්නෙකුට නැත්නම් නිවැරදි අභිලේඛනඥයෙකුට මේක හඳුනා ගන්න හැකියාව තියෙනවා. මෙතන අපි ගත්තොත් උලඹි, උලඹි, කලි, නකමහ. දැන් මෙතන නාක්ෂරය ගන්න පුළුවන්, කාක්ෂරය ගන්න පුළුවන්, මාක්ෂරය ගන්න පුළුවන්,
නක මහ වි අක්ෂරය ගන්න පුළුවන්. හා අක්ෂරය හේ කළා ගන්න පුළුවන්. ර අක්ෂරය සහ හා හී කළා තියෙනවා. වෙහෙරෙහි. හරිද? නක මහ වෙහෙරෙහි මේ බා අක්ෂරය ඒක අපිට B වගේ ගන්නත් පුළුවන්. මේ කා අක්ෂරය මෙතන ටිකක් ඉරක් ගිහිලා තියෙන යටි. වලට පේනවද දන්නේ. එතකොට ඒක කූවක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සා අක්ෂරය තියෙන්නේ. කු සා මේ ගා අක්ෂරය. හා අක්ෂරය, ඨා අක්ෂරය, දී අක්ෂරය සහ නී අක්ෂරය අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී මේ පෙළ පැහැදිලි කරේ සිමද, වහබ, මහරජ කියලා මේක පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ යහපතක් වේවා වසබ මහරජුරුවන්ගේ මරුමනක කියන වචනේ තියෙනවා. මරුමනක කියන්නේ අපි ගත්තොත් මේක අපිට අනිත් මේ ශිලා ලේඛන වල බහුලයක් අපිට දකින්න ලැබිච්ච එක. මරුමනක කියන්නේ මුණුපුරා කියන අදහස. උත්තර මහ. ඒ කියන්නේ උත්තර කියන මහරජුරුවන්ගේ, ඒ කියන්නේ වසබ රජුරුවන්ගේ මුණුපුරවන උත්තර කියන මහරජුරුවන්ගේ පුතාද වන උවරජ නාග විසින් දීපු දීමනාවක් ගැන කියන්නේ මෙතන විශේෂිත කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙතන මුණුපුරා වෙන්නේ වසබගේ මුණුපුරා. ඒ වසබගේ මුණුපුරා වෙන්නේ වසබගේ පුතෙක් වෙච්ච උත්තර කියන පාලකයෙක් ගැන මෙතන කියනවා. නමුත් අපිට මහා වංශයේ හම්බෙන්නේ වංකනාසික තිස්ස කියන පාලකයෙක් ගැන විතරයි. හැබැයි මෙතන උත්තර කියන පුද්ගලයාත් මහරජ කියන නාමය පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේනවා මේ සහෝදරයෝ තව අපිට තම්මැන්නා වෙන ලිපියක් හම්බෙනවා. ඒ ලිපිය තුල දුට්ටක කියන වචනයකුත් හම්බෙනවා. ඒ කියන්නේ මේ පුතු තුන්දෙනා ඒකාබද්ධ නොවිච්ච තමන්ට තමන් ඒ ප්‍රදේශ වලට මූලිකත්වයේ කරගත්ත පාලනය ගෙන ගියා කියලා උපකල්පනය කරන්න පුළුවන්. මෙතන ඒක වැදගත් කාරණාවක්. ඊට පස්සේදී ඒ උත්තර මහ රජුරුවන්ගේ පුතා මෙයා මේ කියන පුත්‍රයා තමයි මේ මුණුපුරා වෙන්නේ. ඒ තමයි නාග නැමැත්තා. එතකොට මේක කතන්දරයක් තියෙනවා මහල්ලක නාග වෙන්නේ මොහොද කියන එක සම්බන්ධව. එතකොට එහෙම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ නාග විසින් උලබි කලි අර මේ අලි කියන්නේ ඇල කියන එක. ඇලත් එතකොට අපි ගත්තට පස්සේදී මෙතනින් වැවක් ගැන කියලා තියෙන විවච්ච කියන එක. එතකොට අබවියච කියන්නේ අබය කියන වැව කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගවිඩ විය කියන එක ගත්තට පස්සේ මෙතනත් තියෙනවා ගවිඩ විය කියන්නේ ගවිඩ කියන වැවත් විශේෂයෙන්ම මෙතුමන් විසින් නාග මහා විහාරයේ භික්ෂු සංඝයාට දුන්න නැත්නම් පූජා කරා කියන අදහස් තමයි ගන්න තියෙන්නේ. ඊටාම සුවිශේෂී ශිලාලේඛනයක් මේක. මොකද මේ ශිලාලේඛනය තුල වංශ කතාවේ සඳහන් නොවන නැත්නම් අනුරාධපුරයේ ප්‍රධානත්වයේ ගත්ත වංකනාසික තිස්ස කියන පාලකයාට අමතරව වසබට හිටපු තවත් පුත්‍රයෙක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ ශිලාලේඛනයේ ඊටාම සුවිශේෂී සෙල්ලිපියක්. එතකොට මේ විදිහට තවත් වැදගත් ශිලාලේඛනයක් සමග ඉදිරියේදී හමු වෙමු. සහ මේ දේශපාලන කුමන්ත්‍රණ සහ මේ දේශපාලනික තත්වයන් අනුරාධපුර වේවා පොළොන්නරු වේවා පසු කාලින යුගයන් වල කොහොමද මේ අනාවරණය වෙන්නේ කියන එක සම්බන්ධව තවදුරටත් අපි පැහැදිලි විස්තරයක් තව ඉදිරි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.